Ladies and gents, මම ඉන්නේ මට අද බලුත්ම කාමරේ. එයාට පරණ vlog එකක් දාන්න හදන්නේ. ඒකෙන් මමයි ලෝජනයි ගිය වෙඩින් එක ක්ලිප්ස් වගේක් දාන්න හදන්නේ. ඒ ක්ලිප්ස් මැදදී පොඩි බහුලක් වුණා. ඔය මේක ගණන් ගන්නවා මම. ඉතින් මේ කාමරේ තාම හදන ගමන් ඉන්නේ. මේකෙත් ෆුල් වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා. තාම මුකුත් කම්ප්ලීට් නැහැ. එහෙනම් අපි ආ වීඩියෝ එකට. ඉතින් අපේ මෝර්නින් ෂූට් එක ලොකේෂන් එක තමයි රූමන්සල. ඉතින් මූ ආච්චි වෙලාගේ උදේ පාන්දර කඩාගෙන යන්න ගත්තා. වීඩියෝ වලට වෙලොක් එකක් පේනවා. අපි කොහමද ලොකේෂන් එකට පැය භාගයට ඔය කලින් ගියා. ඊට පස්සේ අපි ඉරේලි වෙන්න වෙලාව බලලා මේ එහෙම ගියා රොමාන්සල ඇතුළට ගිහිල්ලා ෆොටෝ ගන්න ලොකේෂන් එකට ටක් ගාලා ඇස්ති කරගත්තා. රොමාන්සල අයිතිකාරයාගේ තාත්තගේ වාහනේද? සිරට බොරුබ. බොරුනේ. මගේ ඇත්ත වෙන්නද කියලා. ඉන්ටීරියර් නැතුව නැති. ගන්න එනවා ඉතින්. මොකයි වම. අනේ වන්දෝයි. එදා කපල්ලත් වැඩේ ගියා. ඊළඟ දවසේ මම මේකේ ඊළඟට ගෙන කාර්යය ගහන්නේ සිලොන් නිකෝ. ඒක හොඳයි. කොමරි දාන්න එකක් දවසක් රූමන්සල ලොකේෂන් එකේම අවුට්ඩෝර් ඉන් දෙකක් තිබ්බා. එකක් අපේ කපල් එක අනිත් කපල් එකත් එහයින් තිබ්බා. ඒත් එක රෂ් එක වැඩි මම කපල් 4කට 5කට වඩා හිටියා. අපිට බලන්න එපා. රැන්ඩම් දෙපැත්තෙන් ලේසි පැත්තක් බලන්න. මේන් අපිත් එක්ක වැඩ කරන අපේ වීඩියෝග්‍රැෆර් ෂෙහන් අයියා. මෙයා ඉස්සෙල්ලාම උදේ ඩීටේල් ෂොට් එක ගත්තා. ඊට පස්සේ මම ලෝජන ගිහිල්ලා එන්ලාර්ජ්මන්ට් එකට ෆොටෝ 3ක් ගත්තා. ඒ 3 අරගෙන ඊට පස්සේ තමයි බ්‍රයිඩ්ගේ ෆොටෝ ටික ගන්න පටන් ගත්තේ. ඔන්න ඔය අතරතුරේ මම ගිහිල්ලා ගෲම්ගේ සිංගල් ෂොට් එක ගත්තා. ලෝජන ගත්තා බ්‍රයිඩ්ගේ සිංගල් ෂොට් එක. ඊට පස්සේ මෙතෙන් ඩෙවලොප් කපල් එකේ ෂොට් එකක් ගත්තා. ඊට පස්සේ ෂූට් එක කරනට පස්සේ මම දැන් 9 මාරෙන් පස්සේ තමයි පෝරේ චාරිත්‍ර උනේ. පෝරු අවුට්ඩෝර් කරපුවා මාර ලස්සනයි. ඊට පස්සේ තින් ජය මංගල ගාථා කියන කැවිල්ලා ඉතින් නෑ දැන් ඇවිල්ලා ඔන්න ඔය විදිහට අම්මට තාත්තට වැඳලා ඔන්න චාරිත්‍රී කරුණා. ඊවරට පස්සේ සුද්දා ඉතින් මේක තමයි අපි කස්ටමර්ට ඩිසයින් කරපු thank you card එක. අපේ අලුත් බ්‍රෑන්ඩ් එක නම සිලෝන් විෂුවල් ෆොටෝග්‍රැෆි. ඉතින් ජූලි මාසේ වෙනකන් අපේ ඔෆර් එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ වෙඩින් ෆන්ක්ෂන් එකක් හරි හෝම් කමින් ෆන්ක්ෂන් එකක් නැත්නම් එන්ගේජ්මන්ට් එකක් මොකක් හරි තියෙනවා නම් කෝල් එකක් දෙන්න. මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් Facebook page එක අපේ contact numbers. කොමරි කපල් එක පෝරුවෙන් බහිනකම් මට ක්ලිප්ස් ගන්න හම්බුන්නේ නැහැ. මම white shot එක ගන්න හිටියේ පොල් ගෙඩි බින්දින එකයි බහින එකයි. ඊට පස්සේ තව කියන්න ඕනේ මේ කපල්ලේ මාර විශේෂයි. ඒ කියන්නේ අපිට මේ කපල්ලේ හම්බුනේ එදා උදේමයි. වෙනදා අපි මොකක් හරි කපල් එකක් එක්ක කතා කරනවා. අපි රෙස්ටුරන්ට් එකට හරි කොටට ගිහලා කතා කරලා අර ඒගොල්ලන් එක්ක ඉස්ලාම් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඔය හදාගෙන වැඩේ ඉන්නේ ප්ලෑන් කරන. මේ කපල් එකේම නැහැ. මේ අයියා තුරට ඉඳන් ආවේ. ඔක්කොම උනේ over the phone. වැඩේ අවුලක් නැහැ. ගෲම් අපිත් එක්ක මාර විදිහට ෆිට වුණා. වචන කීපයක් කතා කළේ. ඉතින් අර ඒ වගේ අයක වැඩ කරන්න මාර ලේසි. ඉතින් පෝරු ඉද්දිත් ඒ අයියට හිනානවා ඔය ඉවෙන්ට් එක පුරාම ඉඳ දවස පුරාම ඉතින් යාළුවා වගේ හිටිය. ඉතින් මාර විදිහට ලේසි ඉතින් එහෙම වැඩ කරන්න. ඒක ඉතින් මාර chance එක ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට. රයිට් අපි දැන් මේ රූමන්සල ෆොටෝ ගහලා ඉවරයි. දැන් ඊළඟ ෆන්ක්ෂන් එක අපිට තියෙන 4 නේ සුද්දා. 4ට. අපිට චැප්ලින් ඉන්න අපිත් එක්ක එකතු වෙලා ඉතින් 4ට ඒ ෂූට් එක තියෙනවා. දැන් අපි හොටෙල් එකට යන්න තමයි දැන්. මෙයාන බෆරට ගෙලින් දැන් කොමර ඊළඟ ෆන්ක්ෂන් එක 4ට තියෙන හින්දා ගෲප් අපිට කිව්වා ඒගොල්ලන්ට හොටෙල් එකෙන් දුන්න රූම් එක වෙදින්න ඉන්න කියලා. වීඩියෝග්‍රාෆර් අපිත් එක්ක හිටියේ නෑ. එයාලා එඩිට් එකට ගියා. ඉතින් මම ලෝචනයි රූම් එකටලා හිටියා. ඊට පස්සේ අපි කොමර ඔෆිස් එකට කතා කරන්න යද්දි සුපිරි වන්ට ටිකක් දැක්කා. වෙනකොට මට ඉතින් ඒ වගේ වැඩක් නෑ. මට මේක තමයි කරන්නේ. ඉතින් පැය 3-4ක් තියෙන හින්දාම thank you card එකට අයින් ලජ්මන්ට් එකට ෆොටෝ සිලෙක්ට් කරලා අපි ලැබ් එකට යවුවා. ඉතින් ওই අතරින් ඉතින් අපි හන්දියටලා කොත්තුවක් අරගෙන ඉතින් වැඩ ටිකක් වුණා. ඉතින් මම කියන්න ඕනේ නෑ පොඩ්ඩක් තීරුම් ගන්න ඔයාලා. නෑ එහෙම නෑ. මේ ෆෝන් එකේ බැටරි ලෝ වුණා. පවර් බැංක් එකේ බැටරිත් නැතුව ගියා. ඉතින් එහෙනම් thank you යාළුවෝ vlog එක බලුවට. එහෙනම් ඊළඟ vlog එකෙන් සෙට් වෙමු.